ආදරණීය සහෝදර සහෝදරියනි, අද අපි මේ එකතු වෙලා ඉන්නේ ලෝකයක් උත්සව පවත්වන දවසක. හැබැයි මම අද ඔබට කියන්න යන්නේ මීට අවුරුදු 2025කට කලින් සිද්ධ වුණු ආගමික කතාවක් ගැන නෙවෙයි. මම අද ඔබට කියන්න යන්නේ ඔබේ සහ මගේ ජීවිතය ගැන ආදරණීය රහසක්. අපි හැමෝම ඇතුලේ තියෙන හිස්තැන. අපි හැමෝම ජීවිතේ මොන හරි දෙයක් හොයනවා. සල්ලි, රැකියාව, පවුල මේ හැමදේම තිබුණත් සමහර වෙලාවට රැට තනි වුණාම අපිට දැනෙනවා අපේ හදවත ඇතුලේ මොකක් හරි ලොකු හිස්තැනක් තියෙනවා කියලා. කවුරුත් නැති වෙලාවට දැනෙන පාළුව, අනාගතයේ තියෙන බය, අපි අතුන්වනු බැරදි ගැන තියෙන පසුතැවීම මේවා අපේ හිතට ලොකු බරක්. ඇයි අපිට මෙහෙම දැනෙන්නේ? ඒකට හේතුව තමයි අපි මැව්ව ඒ ආදරණීය පියාණන්ගෙන් අපි ඈත් වෙලා ඉන්න එක. හරියට තාත්තා කෙනෙක්ගෙන් වෙන්වුණු දරුවෙක් වගේ අපි මේ ලෝකේ අතරමං වෙලා ඉන්නේ. නත්තල කියන්නේ මොකක්ද? නත්තල කියන්නේ අපි දෙවියන් වහන්සේව හොයාගෙන ගිය කතාව නෙවෙයි. නත්තල කියන්නේ දෙවියන් වහන්සේ ඔබව හොයාගෙන ආපු කතාවට. හිතන්න, මුළු විශ්වයම මැව්වේ ශක්තිය ඒ දෙවියන් වහන්සේ මේ පොළවට එනවා. එන්නේ රජෙක් වගේ නෙවෙයි, තේජසකින් නෙවෙයි. උන්වහන්සේ එන්නේ ඊටාම නියතමානීව අසරණ බිලින්දෙක් විදියට. ඇයි දන්නවද? උන්වහන්සේට ඕන වුණා ඔබට පෙන්වන්න මට ඔයාව දැනෙනවා කියලා. ඔබ අඬනකොට උන්වහන්සේට කඳුළු දැනෙනවා. ඔබ තනි වුණාම ඒ පාළුව උන්වහන්සේට දැනෙනවා. ඔබ වර්ධි කරලා ලත වෙනකොට ඒ වේදනාව උන්වහන්සේට දැනෙනවා. අද ඔබේ වාරයයි මිතුරනි. අද මේ කතාව ඔබ අහන්නේ අහම්බෙන් නෙවෙයි. අද දෙවියන් වහන්සේ ඔබේ හදවතේ දොරට තට්ටු කරනවා. උන්වහන්සේ ඔබෙන් අහන්නේ එකම එක දෙයයි. මගේ දරුවා තවත් තනියම දුක් විඳින්න එපා. මට ඔයාගේ හදවතට එන්න ඉඩ දෙනවද? දෙවියන් වහන්සේ ළඟට එන්න ඔබට ලොකු දැනුමක් ඕනේ නැහැ. පින් දහම් කරලා දෙවියන්ව සතුටු කරන්න ඕනෙත් නැහැ. ඔබ ඉන්න විදිහටම ඔබේ හැම ප්‍රශ්නයක් එක්කම උන්වහන්සේට කතා කරන්න. අපි මෙහෙම කියමු. දැන් මොහොතකට ඔබේ ඇස් පියාගන්න. ඔබේ හදවතේ ගැඹුරින්ම මෙහෙම හිතන්න. දෙවියන් වහන්සේ, මම අද මේ වෙනකම් ඔබව දැනගෙන හිටියේ නැහැ. මගේ ජීවිතයේ තියෙන බර මට දරා ගන්න අමාරුයි. මගේ වැරදි වලට සමාව දෙන්න. මාව අත්හරින්න එපා. මගේ හදවතට එන්න. මගේ ජීවිතයේ අතින් අල්ලලා මට පාර පෙන්වන්න. ඔබ ඇත්තට මෙහෙම කිව්වොත් අද ඔබේ ජීවිතේ අලුත් උපතක් සිද්ධ වෙනවා. නත්තලේ සැපෑ තෑග්ග වන්නේ ඒ සැනසීම. අපිට ආදරය කරන දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අද පටන් ඔබ සමග තියෙනවා.